කැරම් ගහලා, පූල් ගහලා, බූරුව ගහලා, දාම් මැදලා සල්ලි හොයමු. තාක්ෂණය ගැන හොයන ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා අදත් මේක තුලා ඉන්නේ බිම්සර ටෙක් එකේ YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලට ලංකාවේ වෙබ්සයිට් එකකින් කැරම් ගහලා, දාම් මැදලා, පූල් ගහලා, ඒ වගේම බූරුව ගහලා ඔයාලට තව කාර් ගේම් එකක් ප්ලේ කරලත් මුදල් earn කරන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් එකක් ගැන. මේ වෙබ්සයිට් එක ලංකාවේ රෙජිස්ටර් වෙබ්සයිට් එකක්. ඒක නිසා ඔයාලට මේකේ ගේම් ප්ලේ කරන්න බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා හිතන්න ඔයාලා රුපියල් 100ක් දාලා කැරම් ප්ලේ කරනවා කියලා ඔයාලට එක්ක ප්ලේ කරන්න හම්බෙන්නේ ලංකාවේ යූසර් කෙනෙක්. ඒ කියන්නේ ඔයාලා රුපියල් 100ක් දාලා ප්ලේ කරන තවත් යූසර් කෙනෙක් තමයි ඔයාලට මේක ගේම් එක ප්ලේ කරන්න සෙට් වෙන්නේ. ඒක නිසා ඔයාලා මුදල් උපයන එක ඔයාලා තීරණය වෙන්නේ ඔයාලගේ ස්කිල් එක මත. ඒ කියන්නේ ඔයාලට හොඳට කැරම් ගහන්න පුළුවන් නම්, දාම් අදින්න පුළුවන් නම්, බෝරුව ගහන්න පුළුවන් නම් ඔයාලට මේකෙන් මුදල් උපයන්න ලේසි. අපි එන වීඩියෝ එකකින් බලමු කොහොමද මේකේ account එකක් create කරගන්නේ, මොකද්ද මේ වෙබ්සයිට් එක, කොහොමද මේක deposit withdrawal කරන්න කියලා අපි වීඩියෝ එකකින් බලමු. වීඩියෝ යන්න කලින් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් මේ වීඩියෝ like එකක් දාලා මගේ YouTube channel එක subscribe කරලා set වෙන්න. හරිනම් අපි යමු අපේ වීඩියෝ එකට. මේ වෙබ්සයිට් එකේ නම තමයි Payport කියන වෙබ්සයිට් එක. ඔයාලට මේ වෙබ්සයිට් එකට යන්න ඕන link එක මම පහළ description එකේ දාලා තියන්නම්. ඒ වගේම ඔයාලට ගිහිල්ලා Google එකේ search කරගන්න පුළුවන් payport.lk කියලා. ඊට පස්සේ ඔයාලට මේ වෙබ්සයිට් එකට ලේසියෙන් යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පොඩි දෙයක් කියන්න ඕන. ඔයාලට මේ වෙබ්සයිට් එක deposit withdraw කරගන්න cash agent කෙනෙක් ඕන වෙන්නේ නැහැ. ගොඩක් වෙබ්සයිට් වල ඔයාලට මේක deposit withdraw කරගන්න cash agent කෙනෙක් ඕන වෙනවා. අපිට මේක withdraw කරගන්න online transfer හරි නැත්නම් CDM එකකින් හරි නිකම්ම deposit withdraw කරගන්න පුළුවන්. ඒක නිසා අපිට තවත් පහසුවෙන් මේ වෙබ්සයිට් එකේ deposit withdraw කරගද්දී ඔයාලට මේ වෙබ්සයිට් එකේ ඔයාලත් එක්ක game play කරන්න හම්බ වෙන්නේ ලංකාවේ තවත් user කෙනෙක් නිසා ඔයාලට මේක game play කරද්දී ඔයාලගේ skill එක මත ඔයාලට හොඳ income එකක් ගන්න පුළුවන්. හරිනම් අපි ගිහින් බලමු කොහොමද මේක account එකක් create කරන්න කියලා. මේ විදිහට මම මේ search bar එකේ search කරගන්නවා payport.lk කියලා. ඊළාට ඔයාලට මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ මුලින්ම account එකක් create කරගන්න ඕන. මේකේ ඔයාලට account එකක් create කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ profile කෙනෙක්ට යන්න. ඊළඟට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් register login කියලා එකක් තියෙනවා. ඔයාලට කලින් account එකක් නැති හන්ද ඔයාලා මේ register කියන එක touch කරගන්න. ඊළඟට ඔයාලට username එකක් දෙන්න ඕන. ඔයාලට මෙතනට space දෙන්න නැතුව තමයි ඔයාලා username එක දෙන්න ඕන. මම මෙතන username එකක් දෙනවා. ඔයාලට space එකක් දෙන්න ඕන නම් ඔයාලට යටිරක් දාන්න, ඒ කියන්නේ underscore එකක්. ඊළඟට ඔයාලගේ phone number එක මෙතනට දෙන්න හරියටම. ඊළඟට ඔයාලට මේ යටින් ටික් දෙකක් තියෙනවා. ඒ ටික් දෙකත් on කරලා ඔයාලට මේ create account එකෙන් පාරක් ටච් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ SIM එකට OTP code එකක් එනවා. ඔයාලා ඒක මෙතන type කරගන්න. ඊළඟට ඔයාලා මේ click verify කියන එක පාරක් touch කරගන්න. ඊළඟට ඔයාලගේ account එක create වෙලා තියෙනවා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මේකට deposit එකක් දාන්න කරකන් තියෙනවා. ඔයාලට මේ wallet can tab එකට යන්න ඕන. මම මේ wallet can tab එකට යනවා. wallet can tab එකට ගියන් ඔයාලට මෙතන බලන්න පුළුවන් කොළ පාරෙන් deposit කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා එකපාරක් touch කරගන්න. ඒක touch කරන් ඔයාලට මේ විදිහේ bank account number තුනක් බලා ගන්න පුළුවන්. ඔයාලට උඩෙන් බලා ගන්න පුළුවන් HMB, ඊළඟට People's Bank, ඊට පස්සේ Ceylon Bank එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ bank account number තුනෙන් මේ bank තුනෙන් එකකට ඔයාලට සල්ලි transfer කරන්න හරි නැත්නම් CDM එකකින් හරි ඔයාලට සල්ලි දාන්න පුළුවන්. මම මේකට People's Bank එකට සල්ලි transfer කරා. දැන් මම මේ deposit එක දාගන්න යන්නේ සල්ලි. මම මේ People's කියන තැන deposit කියන එක පාට touch කරගන්නවා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට details කීපයක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මුදල් තැන්පත් කිරීමේදී ගණන් සටහන් කර, ඒ කියන්නේ remark එකේ සඳහා ඔබගේ Payport ජංගම දුරකථනය ඇතුළත් කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලා remark එකට දාන්න ඕන ඔයාලගේ ජංගම දුරකථන අංකේ. ඔයාලා CDM එකකින් දැවතින් ඔයාලා slip එකේ ඔයාලගේ ඒ ජංගම දුරකථන අංකේ ලියලා ෆොටෝ එකක් ගහගන්න. ඊළාට ඔයාලට කරන් තියෙන්නේ මෙතනින් මේ deposit amount එක මෙතන type කරගන්න. මම මෙතන deposit amount එක type කරගන්නවා. ඊළාට ඔයාලගේ Payport account එකේ ජංගම දුරකථන අංකය කියන්නේ phone number එක type කරගන්න මෙතෙන්ට.
ඊළඟට ඔයාලා දැන් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන ස්ලිප් එක එහෙම නැත්නම් CDM එකෙන් දාන ඒක ස්ලිප් එක ෆොටෝ එකක් ගහගන්න ඔයාලා CDM එකෙන් දාන එහෙම නැත්නම් ස්ලිප් එක ඩවුන්ලෝඩ් කරලා මෙතනට අප්ලෝඩ් කරන්න ඕන. මම මෙතන මගේ ස්ලිප් එක මෙතනට අප්ලෝඩ් කරන්න යන්නේ. ඊළඟට ඔයාලා මේ කන්ෆර්ම් කියන එක පාරට ටච් කරගන්න. ඔයාලට කියන්න ඕනේ මේකේ මිනිමම් ඩිපොසිට් එක රුපියල් 300යි වලට ඒකත් බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මිනිත්තු 15ක් ඇතුළත තුල අනුමත කරනු ලැබෙයි කියලා. ඒ කියන්නේ ඔයාලට විනාඩි 15ක් ඇතුළත තමයි ඔයාලගේ ඩිපොසිට් එක වැටෙන්නේ. ඔයාලට මේ වෝල්ට් ටැබ් එකට ගියන් පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් අපි රුපියල් 500ක ඩිපොසිට් එකක් දාලා තියෙන කියලා. ඒක විනාඩි 15ක් ප්‍රොසෙසින් කියලා වැටලා තියෙනවා. අපි ඩිපොසිට් එක වැටුණාට පස්සේ කොහොමද බලමු මේක ගේම් එක ප්ලේ කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් ඩිපොසිට් කම්ප්ලීට් කියලා වැටලා තියෙනවා. ඒ කියන්නේ මට විනාඩි 5ක් වගේ ඇතුළත තුර මේ ඩිපොසිට් එක වැටුණා. ඔයාලටත් ඩිපොසිට් එක ඉක්මනට දා ගන්න පුළුවන්. මේක කිසිම කෑෂ් ඒජන්ට් කෙනෙක්ම ඕන් නැති නිසා. ඒ වගේම ඔයාලට කියන්න ඕන ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලගේ ලැන්ග්වේජ් එකත් මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ලැන්ග්වේජ් තුනම තියෙනවා. ඉංග්‍රීසි, සිංහල, තමිල් කියන තුනම තියෙනවා. ඔයාලට කැමති ලැන්ග්වේජ් එක දා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ මේ ගේම්ස් වලින් එකක් ඔයාලා කොහොමද ප්ලේ කරන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගේම්ස් කීපයක්ම තියෙනවා. කැරම් ක්ලෑෂ්, බූරු පොළ, දාම්, පූල්, කාර් ගේම් එකක් විතර ඔයාලට මෙතන මේ ගේම්ස් කීපයක්ම තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතනින් මම ඔයාලට මේ කැරම් ගේම් එක ප්ලේ කරලා පෙන්නන්නම් කොහොමද මේක ප්ලේ කරන්න කියලා. මම මෙතන මේ කැරම් ක්ලෑෂ් කියන එක පාරට ටච් කරගන්නවා. ඊට ඔයාලට මෙන්න මෙතන ලෝඩ් වෙන බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ ගෝල් කියලා රුපියල් 200යි කියලා තියෙනවා. ඒ වගේම කැන්ඩි කියලා රුපියල් 400යි කියලා තියෙනවා. ඒ වගේම කොලම්බෝ කියලා රුපියල් 1000යි කියලා තියෙනවා. ඒ වගේම ජැෆ්නා කියලා රුපියල් 2000යි කියලා තියෙනවා. ඒ වගේම සීග්‍රේ කියලා රුපියල් 10000යි කියලා තියෙනවා. මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ 200 කියන තැන ඔයාලගෙන් රුපියල් 100යි. එහා පැත්තෙන් ප්ලේ කරන එකෙන් රුපියල් 100යි. එතකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන් පස්සේ රුපියල් 200ක් නේ. එතකොට ඔයාලට රුපියල් 100ක් දාලා 180ක් ගන්න පුළුවන්. මම මෙතන මේ රුපියල් 200 කියන ගෝල් කියන එක පාරට ටච් කරගන්නවා. ඊට ඔයාලා බලා ගන්න අපිට ප්ලේයර් කෙනෙක් සිලෙක්ට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මට වගේම මම වගේම ලංකාවේ කෙනෙක් තමයි මෙතන සිලෙක්ට් වෙන්නේ මේ දිනෝෂ කියලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මට තමයි මුලින් ප්ලේ කරන් තියෙන්නේ. ඔයාලට මේ ඩිස්ක් එක මෙහාට කරලා ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මේක. ඔයාලට මෙන්න මේ විදිහට මේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. මම මේ විදිහට ගේම් එක ප්ලේ කරගන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ මැච් එක වින් කරා. ඒ නිසා මට රුපියල් 180ක් හම්බුණා. අපිට ඕනනම් එක ෂෙයා කරන්න පුළුවන් අපි දින්න කියලා. ඒ වගේම ඔයාලට මෙතන මේ හෝම් කියන ටැබ් එකට ගිහලා ආයි තව මැච් එකක් ප්ලේ කරන්න පුළුවන්. මම මෙතන හෝම් ටැබ් එකට ඇවිල්ලා මේක ලෝඩ් කරලා බලනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ රුපියල් 500යි තිබ්බේ. දැන් රුපියල් 580ක් තියෙනවාට මෙතනින් බලා ගන්න පුළුවන් මේ වොලට් කෙනට ගියන් පස්සේ මම මුලින්ම රුපියල් 500ක් ඩිපොසිට් කරලා තියෙනවා. ඊට පස්සේ මම ගේම් එකට රුපියල් 100ක් දාලා තියෙනවා. ඊට පස්සේ මට 180ක් ආයේ හම්බෙලා තියෙනවා. අන්න ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේක ගේම්ස් ප්ලේ කරලා ඉතාමත් ලේසියෙන්ම මුදල් උපයන්න පුළුවන්. මම දැන් ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේක විත්ඩ්‍රෝල් එකක් ගන්න කියලා. ඔයාලට විත්ඩ්‍රෝල් එකක් ගන්න මුලින්ම කරන් තියෙන්නේ මේ වොලට් කෙන එක පාරට ටච් කරගන්න එක. මම මේ වොලට් කෙන එක පාරට ටච් කරගන්නවා. වොලට් කෙන එක පාරට ටච් කරන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිල් පාඩෙන් තියෙන විත්ඩ්‍රෝල් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලට පාරට ටච් කරගන්න.
ඒක ටච් කරන් වලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට ඔඩින් මෙතනින් බැංක් නේම් එක දෙන්න ඕන. මම මෙතනින් බැංක් නේම් කියන එක තන ටච් කරගත්තන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සෙලාන් බැංක් එකයි HNB බැංක් එකයි ඉතින් විතර ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ බැංක් දෙකට ඩිපොසිට් එක ඒ කියන්නේ විත්ඩ්‍රෝල් එක ගන්නව නම් ඔයාලට රුපියල් 30ක් අය වෙන්නේ නැහැ. ඔයාලා වෙන බැංක් එකකට ගන්න නම් ඔයාලට රුපියල් 30ක මුදලක් අඩු වෙලා තමයි ඔයාලගේ විත්ඩ්‍රෝල් එක හම්බෙන්නේ. මම මෙතන මේ BOC බැංක් එකට විත්ඩ්‍රෝල් එක ගන්න යන නිසා මම මෙතන මේ අදර් බැංක් එක පාරක් ටච් කරගන්නවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලගේ බැංක් නේම් එක ටයිප් කරගන්න ඕන. මම මෙතන මගේ BOC එක ටයිප් කරගන්නවා. ඊට account number එක ඔයාලා මෙතෙන් ටයිප් කරගන්න ඕන. ඊළඟට ඔයාලට මෙතනින් බැංක් account එකේ නම ටයිප් කරගන්න ඕන. මම මෙතන මගේ නම ටයිප් කරගන්නවා. ඊළඟට ඔයාලට මෙතනින් බ්‍රාන්ච් එකක් දෙන්න ඕන බැංක් එකේ. ඊළඟට ඔයාලට withdrawal amount එක දෙන්න ඕන. ඔයාලට මෙතන minimum withdrawal amount එක තියෙන රුපියල් 1000ක් විදියට මට මෙතන රුපියල් 1000ක් amount එක නැති වෙන රුපියල් 580ක් මගේ account එකේ තියෙන. ඒක නිසා මට මෙතන withdrawal එකක් ගන්න විදියක් නැහැ. ඔයාලට කරන් තියෙන මෙතන මේ රුපියල් 1000ක් එකතු කරගෙන මේ විදිහට withdrawal එකට ගිහිල්ලා මේ confirm withdraw කියන එක පාරක් ටච් කරන් ඔයාලට බලා ගන්න පුළුවන්. දවසක් ඇතුළත ඔයාලගේ withdrawal එක ඔයාලගේ bank account එකට වැටෙනවා. මං හිතන්නේ ඔයාලට මේ වෙබ්සයිට් එකේ හොඳ අවබෝධයක් එන්නේ නැති මං කියලා දීපු දේවලුත් හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම ඔයාලට තේරෙන්නේ නැති මේ වෙබ්සයිට් එකේ ගේම්ස් ප්ලේ කරන එක කොච්චර විශ්වාසදායකද කියලා. මොකද ගොඩක් වෙබ්සයිට් වල බොට් ප්ලේ කරන ගේම් එක ප්ලේ කරන නිසා ඔයාලා ගේම් එක වින් කරගෙන යනකොටම එයාලා ගේම් එක පරාද කරනවා ඔයාලට. එතකොට ඔයාලට බැන් තියෙන ඉන්කම් එකක් නැති වෙනවා. ඒකට මේ වෙබ්සයිට් එකේ එහෙම කරන්න බෑ. මොකද ලයිව් ප්ලේ කෙනෙක් ඔයාලත් එක්ක ප්ලේ කරන නිසා ඔයාලට ඔයාලගේ ස්කිල් එක මත ගේම් එක වින් කරලා හොඳ ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. හරිනේ යාළුවනේ අද මේ වීඩියෝ එක ඉවරයි. මම හිතන්නේ ඔයාලට මේ වීඩියෝ චුට්ටක් හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති. මේ වීඩියෝ චුට්ටක් හරි ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම මගේ වීඩියෝට ලයික් එකක් දාන්න. මගේ YouTube channel subscribe කරන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම මෙයාලට share කරන්න. වීඩියෝ එකේ හොඳ නරක දෙකම කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.